Salut. Bun. Pramos dah. Jo munga aku lo lukra sijmo. Tu si aja sijmo. Ciao. Mata siriano. Ini baru lagi kamu. Marah ini itu. Atta karena tu beli karena. Oh boy. Mata sih. Bikin gini. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයා මොන ඒජන්සියෙන් දාවේ? ඔයාට මෙහි ප්‍රොසෙස් එකට කොච්චර කාලෙක ගියාද? එතකොට කීයක් ගියාද? එම්බසියෙන් අහපු ප්‍රශ්න මොනවද? ඉතින් අද මම ඒ ප්‍රශ්න වලට තමයි මේ වීඩියෝ එකකින් ඔයාලට උත්තර දෙන්නේ. එතකොට ඉතින් අර අලුතෙන් එන කෙනෙක්ට මේ සාමාන්‍යයෙන් අයිඩියාවක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? එතකොට කොච්චර ගාණක් යනවද? ඊට අමතරව එම්බසියෙන් සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න මොනවද? අන්න ඒ වගේ දේවල්. ඉතින් අද මගේ අත්දැකීමෙන් මම හැම දෙයකටම ඔයාලට උත්තර දෙනවා. බලන්නකෝ මේ මාරම ලස්සන තියෙන මේ. ඉන්න බලන්න මෙහි වෙලාව දැන් ඇවිල්ලා 7:34යි. කොහොමද හැමෝටම? ඉතින් ඔන්න මේ සතියේත් මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ගිය සතියේ මම කරපු වීඩියෝ එක මේ ඒ කියන්නේ රුමේනියාවට අලුතෙන් කෙනෙක් එනවා නම් එතකොට ඒ එන කට්ටිය මොනවද රුමේනියාවටද ගේන්න ඕනි? අන්න ඒ වගේ වීඩියෝ එකක් තමයි මම ගිය සතියේ කරේ. ඉතින් ඒ වීඩියෝ එක තාම බලලා නැත්නම් මෙහෙන් හරි මෙතනින් හරි දාන්නම් මම කාඩ් එක. ඒ කාඩ් එක ක්ලික් කරලා වීඩියෝ බලන්න. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ මට මැසේජ් දාලා අහලා තිබුණා. ඒතකොට මගේ මේ වීඩියෝ වලට කමෙන්ට් දාලා අහලා තිබුණා. ඒ වගේ මේ ඔයා මොන ඒජන්සියෙන් දාවේ? එතකොට සාමාන්‍යයෙන් ඔයාට මෙහි ප්‍රොසෙස් එකට කොච්චර කාලෙක ගියාද? එතකොට කීයක් ගියාද? එතකොට එම්බසියෙන් අහපු ප්‍රශ්න මොනවද? අන්න ඒ වගේ දේවල් මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඉතින් අද මම ඒ ප්‍රශ්න වලට තමයි මේ වීඩියෝ එකකින් ඔයාලට උත්තර දෙන්නේ. එතකොට ඉතින් අර අලුතෙන් එන කෙනෙක්ට මේ සාමාන්‍යයෙන් අයිඩියාවක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? එතකොට කොච්චර ගාණක් යනවද? ඊට අමතරව එම්බසියෙන් සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න මොනවද? අන්න ඒ වගේ දේවල්. ඉතින් අද මගේ අත්දැකීමෙන් මම හැම දෙයකටම ඔයාලට උත්තර දෙනවා. ඒකට ඔයාලට සාමාන්‍යයෙන් අයිඩියාවක් ගන්න පුළුවන් කොහොමද මේ රුමේනියා ප්‍රොසෙස් එක වෙන්නේ කියලා හරියටම. බලන්නකො මේ හරි මාර ලස්සන තියෙන මේ. එනේ මම අර ගිය සතියේ වීඩියෝ එක ඔයාලට පෙන්නුවා මෙන්න මේක විතර. මේ ඊට අමතරව මේ මෙහි තියෙනවා ඉස්සරහා මේ වගාවල්. මම මේ වගාවලුත් ඔයාලට මේ ගිය සතියේ වීඩියෝ එකේ පෙන්නුවා. වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව බලන්න. එතකොට ඔයාලට පුළුවන් මේ අයිඩියා එකක් ගන්න කොහොමද හරියටම වැඩ ටික වෙන්නේ කියලා. මේ බලන්න මේ බඩේ රුමේ. බලන්න මාර ලස්සන තියෙන්නේ. හරි මම කියන්නම් මම මෙහාට ආවේ කොහොමද කියලා. ඉතින් මම මෙහාට ආවේ ඒජන්සි එකකින් නෙවෙයි. ඒ කියන්නේ මගේ ඥාති වෙන අය කෙනෙක් ඉන්නවා මෙහි රුමේනියාවේ. එතකොට එයාගේ මාර්ගයෙන් තමයි මම රුමේනියාවට මුලින්ම ඇප්ලයි කරේ. මට මතක විදිහට මම ඇප්ලයි කරේ 2022. ඔව් 2022 ඇප්ලයි කරේ. මේ මට ඉතින් හරියට මාසෙ මතක නැහැ මොන මාසෙද ඇප්ලයි කරේ කියලා. සාමාන්‍යයෙන් 2022 තමයි මම රුමේනියාවට මගේ ඩොකියුමන්ට් ටික ඔක්කොම බාර දුන්නේ. මම මේ ප්‍රොසෙස් එකේදී මට සාමාන්‍යයෙන් ලක්ෂ 17ක් විතර වගේ ගියා. ඉතින් මේ ලක්ෂ 17ට අමතරව සාමාන්‍යයෙන් මට අර මම ගන්න ඕන බඩු එතකොට ඒ වගේ දේවල් මට වෙනම ගාණක් ගියා. ඉතින් මේ ප්‍රොසෙස් එකට මට සාමාන්‍යයෙන් ගොඩක් කාලයක් බලන් ඉන්න සිද්ධ වුණා. මට මතක විදිහට මට සාමාන්‍යයෙන් අවුරුදු 2කට කිට් වෙන්න අන්න ඒ වගේ කාලයක් මේ මට බලන් ඉන්න සිද්ධ වුණා මේ ප්‍රොසෙස් එකට. ඉතින් මම සාමාන්‍යයෙන් දැන් මේ ඩොකියුමන්ට් බාර දීලා දැන් මම 2022 නේ බාර දුන්නේ. ඒතර මේ ඩොකියුමන්ට් මම බාර දීලා සාමාන්‍යයෙන් මට මාස 3ක් විතර වගේ යනකොට ඔෆර් ලෙටර් එක ආවා. හැබැයි එතනින් එහාට මට වර්ක් පර්මිට් එක ගන්න මාස 7ක් විතර ගියා. ඒ කියන්නේ එතකොට ඔෆර් ලෙටර් එක ඇවිල්ලා මාස 7ක් විතර ගියාට පස්සේ මගේ වර්ක් පර්මිට් එක ආවේ. ඒ කියන්නේ මට වැඩේ ලේසි නෑ සාමාන්‍යයෙන් එතකොට ඔෆර් ලෙටර් එක ඇවිල්ලා වර්ක් පර්මිට් එක ආවේ මාස 7කින්නේ. එතකොට මට මේ ඩොකියුමන්ට් දෙකම එන්න මාස 10ක් විතර වගේ කාලයක් ගියා. ඊට පස්සේ වර්ක් පර්මිට් එක ආවට පස්සේ මම මගේ ඩොකියුමන්ට් මම එම්බසි සබ්මිට් කරා. ඉතින් එම්බසි සබ්මිට් කළා සාමාන්‍යයෙන් මට මාස 3ක් වගේ ගියා මට ඉන්ටර්වියු ඩේට් එකක් එන්න. ඒ කියන්නේ මගේ ඩොකියුමන්ට් එම්බසිට
සබ්මිට් කරලා පස්සේ එතකොට මට සාමාන්‍යයෙන් මේ මගේ ප්‍රොසෙස් එකේ කියන්නේ මගේ ඔෆර් එක ඇවිල්ලා එතකොට මගේ වර්ක් පර්මිට් එක ඇවිල්ලා ඊට පස්සේ මගේ ඩොකියුමන්ට් මම එම්බසි සබ්මිට් කරාට පස්සේ මට සාමාන්‍යයෙන් එතකොට ඒ ප්‍රොසෙස් එකට මට ගියා අවුරුද්දයි මාසෙක විතර කාලයක් මට බලන් ඉන්න සිද්ධ වුණා. ඒ කියන්නේ වර්ක් පර්මිට් එක ඇවිල්ලා එම්බසි ඩොකියුමන්ට් සබ්මිට් කරලා මට ඔක්කොම ඉන්ටර්වියු ඩේට් එකක් එනකම් ඒ ටිකට මට සාමාන්‍යයෙන් අවුරුද්දයි මාසෙක විතර වගේ කාලයක් ගියා. ඊට පස්සේ මට එම්බසියෙන් SC නම්බරයක් එයාලා දුන්නා. මට මතක විතර SC නම්බර තිබුණේ 175 වගේ. 175 වගේ තමයි මගේ SC නම්බරේ තිබ්බේ. ඒ දවස්වල කියන්නේ ඒ දවස්වල අර අපි එම්බසියට ඩොකියුමන්ට් සබ්මිට් කරන කාලේ සාමාන්‍ය එම්බසිය ලොකු භීෂණයක් තිබුණා. ඒ කියන්නේ කන්සියුලා එනවා. ඒ කියන්නේ යාළවිල මාසයක් ඉන්නවා. ඊට පස්සේ ආය යනවා. ඊට පස්සේ SC නම්බර හිර වෙලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න කොටක තමයි මේ අපිට මේ ඉන්ටර්වියු එක සෙට් වුණේ. කොහොම හරි ඉතින් ඒ මම ඩොකියුමන්ට් ටික එම්බසිට බාර දීලා ඊට පස්සේ මට ඉන්ටර්වියු ඩේට් එකක් ආවා. මට මතක නෑ දිනේ මට මතක නෑ හරියටම කවද්ද කියලා. කොහොම හරි මට ඉන්ටර්වියු එකට යන්න තිබුණේ උදේ 9:45ට තමයි මට ඉන්ටර්වියු එකට ඒ කියන්නේ ඇතුළට යන්න තිබ්බේ. ඉතින් මම එතකොට සාමාන්‍යයෙන් ඉන්ටර්වියු එකට යනකොට දැන් කියන්නේ මම ඉන්ටර්වියු එකට ගියේ සුදු පාට අද්දික ෂර්ට් එකක් ඇඳලා ඊට පස්සේ කළු පාට කලිසමක් ඇඳලා ඊට පස්සේ සපත් එක දාලා කියන්නේ කළු පාට සපත් එකක් දාලා බෙල්ට් එකක් දාලා අන්න ඒ විදිහට තමයි මම ඉන්ටර්වියු එකට ගියේ. ඉතින් ඔයාලත් එම්බසි ඉන්ටර්වියු එකට යනකොට අනිවාර්යෙන් ඒ විදිහට යන්න. මොකද නැත්තම් යාලා එතන ගියාට පස්සේ මේ දැන් අපි ඉන්ටර්වියු එකට සාමාන්‍යයෙන් අර කැෂුවල් විදිහට වයි ගියොත් එහෙම යාලා අපි දිහා බලනවා. කියන්නේ අමුතු විදිහට බලනවා. ඒක නිසා එහෙම යන්න එපා. පිරිමි කට්ටිය අනිවාර්යෙන්ම අර විදිහට යන්න. එතකොට ගෑල් ළමයි යනවා නම් අනිවාර්යෙන්ම අද්දිකට මේ බ්ලවුස් එකක් ඇඳලා එතකොට කළු පාට කොට ස්කර්ට් එකක් ඇඳලා එහෙම යන්න. එහෙම නැත්නම් අද්දික බ්ලවුස් එකක් ඇඳලා සාමාන්‍යයෙන් කළු පාට වයි කලිසම් තියෙනවනේ. ඉතින් ඒ වයි කලිසමක් ඇඳගෙන එහෙම යන්න පුළුවන් ඉන්ටර්වියු එකට යද්දි. ඒ කියන්නේ අර කැෂුවල් යන්න එපා. කැෂුවල් ගියොත් එහෙම යාලා නිකන් අර අපි දිහා මේ අමුතු විදිහට තමයි බලන්නේ මේ ඉන්ටර්වියු එකට ගියාම. ඉතින් මම දැක්ක සාමාන්‍යයෙන් අර එතන ගොඩක් කට්ටිය ඇවිල්ලා තිබුණා මේ කැෂුවල් ඇඳලා ඊට පස්සේ අර අපි දැන් සාමාන්‍ය සුදු පාට ෂර්ට් එකක් ඇඳලා ඊට පස්සේ යට ඩෙනිම් ඇඳලා ඊට පස්සේ ඩෙක්ස් විස් සපත් දාලා. ඉතින් අන්න එහෙම තමයි ගොඩක් කට්ටිය මම දැක්කා එතන කියන්නේ මම ඉන්ටර්වියු යන දවසේ ගොඩක් කට්ටිය එහෙම ඇවිල්ලා තිබ්බා. ඉතින් ඉන්ටර්වියු එකට යද්දි ඒ විදිහට යන්න එපා. කවදාවත් ඒ විදිහට යන්න එපා. මොකද ගියොත් එහෙම ඉන්ටර්වියු එකකින් ෆේල් වෙන්නේ ඔයාලම තමයි ෆේල් වෙන්නේ. ඒක නිසා ඒ වගේ වැදගත් තැන් වලට යනකොට අනිවාර්යයෙන්ම හොඳ ඇඳුමක් ඇඳගෙන ඇඳුම් මේ අයින් කරලා අන්න ඒ වගේ වැදගත් විදිහට අනිවාර්යයෙන්ම ඉන්ටර්වියු එකට යන්න. හරි. ඉතින් මම දැන් 9:45ට මට ඩේට් එක මේ ටයිම් එක තිබ්බේ. ඉතින් මම ගේට් ඇතුළට ඒ කියන්නේ ගේට්වෙන් එළිය හිටියා. ඊට පස්සේ එතන ඉන්නවා මේ සිකියුරිටි කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් අපි එතන ගියාට පස්සේ අපේ ඩොකියුමන්ට් එක ගන්නවා යා. ඊට පස්සේ අරන් අහනවා කියන්නේ අපෙන් අහනවා SC නම්බර කීයක් තියෙන කියලා. ඊට පස්සේ සාමාන්‍ය දැන් අපි කිව්වොත් එමේ 175 ඉතින් ඒ වගේ නම්බරයක් කියන අපේ SC නම්බර කිව්වොත් එහෙම එයා අපේ ඩොකියුමන්ට් ෆයිල් එක චෙක් කරලා බලනවා SC නම්බරේ මොකක්ද කියලා. ඊට පස්සේ එතන එයාලගේ තියෙනවා ලිස්ට් එකක්. ඒ කියන්නේ වෙනම මේ එයාලගේ පේපර් එකක් තියෙනවා. ඒ පේපර් එකේ මේ අපේ SC නම්බරේ එතකොට අපේ නමයි ඒ විස්තර ටික දාලා එතන මේ එයාලගේ පේපර් එකක් තියෙනවා. ඉතින් එයා මේ ඊට පස්සේ අපේ SC නම්බරේ නම ඒ ටික එයාලා චෙක් කරලා බලනවා මෙයාට මේ දවසේ ඉන්ටර්වියු තියනවාද කියලා. ඉතින් දැන් එතනින් තව දෙයක් තියෙනවා මේ දැන් අපිත් එක්ක ගියපු තව කෙනෙක්ට මේ එතන ගියා යා. ඊට පස්සේ එතන ගිහිල්ලා එයාගේ අර විදිහට චෙක් කරා මේ චෙක් කරාම එයාගේ නම එතන නැහැ. ඊට පස්සේ එයාට මේ තිබිලා තියෙන්නේ මේ පහවදා. දැන් එයා කිව්වා මේ ඔයාට මේ අද ඉන්ටර්වියු ඩේට් නැහැ. මේ ඔයාගේ තිබිලා තියෙන නම තියෙන පහවදා තිබිලා තියෙන්නේ. ඒක නිසා අද ඉන්ටර්වියු එකට යන්න බෑ කියලා. ඉතින් අන්න ඒ වගේ මිස්ටේක් තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරාට පස්සේ කියන්නේ ඒජන්සියෙන් ඇප්ලයි කරලා තියෙන කට්ටිය ඒජන්සියෙන් අහන්න මේ ඉන්ටර්වියු ඩේට් එකක් ආවද එහෙම කියලා අහන්න. නැත්තම් දැන් එහෙම ප්‍රශ්නයක් වුණොත් එහෙම ප්‍රශ්න වෙන්නේ ඔයාට තමයි. ඉතින් දැන් එයා ආවිල්ලා තියෙන ඒජන්සියෙන් මම ඒජන්සිය නම නම් කියන්න යන්නේ නැහැ. මම නම දන්නවා. එයා ආවිල්ලා තියෙන ඒජන්සියෙන්. ඉතින් එයාට ඒජන්සියෙන් කියලා නැහැ මේ අහවල් දවසේ ඉන්ටර්වියු එක තියෙන්නේ කියලා හරියටම මේ ඩේට් එක කියලා නැහැ එයාට. ඊට පස්සේ මෙයා කතා කරලා අහුවට පස්සේ තමයි මේ කියලා දෙන්නේ ඔයාට මේ හෙට ඉන්ටර්වියු යන්න දෙනවා හෙට ලෑස්ති වෙන්න කියලා. ඒ කියන්නේ දැන් අද කතා කරලා මේ අද තමයි කියලා දෙන්නේ ඔයාට හෙට ඉන්ටර්වියු එකට යන්න ඔයා ලෑස්ති වෙන්න කියලා. ඉතින් එයා මේ ඉන්ටර්වියු එකට ගියාට පස්සේ එයාට ඉතින් ප්‍රශ්නයක් වුණා. අන්න ඒක නිසා ඔයාලගේ ප්‍රොසෙස් එක අනිවාර්යයෙන්ම ඔයාලා ඒ කියන්නේ ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරලා පස්සේ ඒජන්සියට කට්ටියට කියන්න අනිවාර්යයෙන්ම මේ ඩේට් එක ආවද කියලා අනිවාර්යෙන් මේල් චෙක් කරන්න කියලා.
නැත්තම් ඉතින් මේ එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙ ඉතින් ඊට පස්සේ එම්බසියට මේ මේල් දාලා ඇප්ලයි කරලා ඊට පස්සේ ආයෙ ඩේට් එකක් අරන් ඊට පස්සේ ආයෙ SC නම්බර් එක කරගෙන ඉතින් ආයෙ ඒ විදිහට තමයි ප්‍රොසෙස් එක ආයෙ මුලින්දන් යන්න වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ අර විදිහට අහලා බලන්න ඒජන්සියට කරදර කරන්න. ඒතකොට තමයි ඒ කට්ටිය පොඩ්ඩක් ඔය ගැන හොයලා බලන්නේ. හරි. ඉතින් මම දැන් ඇතුළට ගියා. ඊට ඇතුළට ගිහිල්ලා සාමාන්‍ය ඒ කට්ටියගේ මේ පෝලිං කියන්නේ පෝලිමක් තියෙනවා. මේ කියන්නේ 5-6 දෙනෙක් වගේ පෝලිමක් තියෙනවා. එතන ඉන්න ඕන හිටගෙන. ඉතින් මේ මම සාමාන්‍යයෙන් හිටියේ 3 වෙනියට වගේ. ඊට පස්සේ මට ඉස්සරහින් හිටියා ගෑල් ළමයි. ඉතින් එයා දැන් එයාට ඉස්සරහින් හිටපු එක්කනා ගියාට පස්සේ ඒ ගෑල් ළමයි තමයි ඊට පස්සේ යන්න හිටියේ. ඊට පස්සේ ගෑල් ළමයා ඇතුළට ගියා. ඒ කියන්නේ මම දැන් අපිත් එක්ක ඉන්නකොට සාමාන්‍යයෙන් අර එතන කතා කරන්න බෑ. එතන වටේම කැමරා ගහලා තියෙන කතා කරන්න බෑ. එතන ගිහිල්ලා ඔයාලත් එතන අනිවාර්යෙන්ම යනවා නම් මේ කතා කරන්න එපා. ඊට පස්සේ එතන ගිහිල්ලා දැන් ඔයාලගේ දැන් එම්බසි දැන් අර දැන් ප්‍රශ්න මේ අහන ක්ලාස් තියෙනවනේ. ඒ කියන්නේ ගෲප් ක්ලාස් තියෙනවනේ. ඒ ගෲප් වලින් ඔයාලා ප්‍රැක්ටිස් කරනවනේ. එතකොට එතෙන් ගිහිල්ලා ඔයාලා මේ ෆෝන් බන්න හදන්න. එතකොට එතනින් පේපර් අරන් ගිහලා ඒවා මේ බලාගෙන පාඩම් කරන්න. ඒ වගේ දේවල් මුකුත් කරන්න යන්න එපා. මොකද එතන කැමරා ගහලා තියෙන හැමතැනම කැමරා ගහලා තියෙනවා. ඒක නිසා එතන ඒ වගේ දේවල් ඔයාලා මේ කරන්න යන්න එපා. හදිස්සි එහෙම කරලා ප්‍රශ්නයක් වුණොත් එහෙම ඊට පස්සේ ඔයාව මේ ගේට්ටුවෙන් එළිය දායි. ඊට පස්සේ අපරාධ බොරුවට ඔයා අවුරුදු ගාණක් බලන් ඉඳලා ඔයාගේ සල්ලි අට කරලා ඉතින් ඒ වගේ මේ ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම එතන ගිහිල්ලා පිළිවෙලට හැසිරෙන්න. ඊට පස්සේ ඒ ගෑල් ළමයා ඇතුළට ගියා. ඊට පස්සේ ඒ ගෑල් ළමයා ඇතුළට ගියාට පස්සේ සාමාන්‍යයෙන් එයා මං හිතන්නේ මට මතක විදියට විනාඩි 20ක් විතර වගේ එතන ඇතුළේ හිටියා. මේ මම දන්නේ නැහැ මේ කියන්නේ එයාගෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. ඒ කියන්නේ එයා ඊට පස්සේ විනාඩි 20කින් විතර වගේ ආවේ එළියට. ඊට පස්සේ එළියට ආවට පස්සේ ඒ කියන්නේ අර එයා දැන් අර එළියේ ඉන්නකොට තිබුණ මූඩ් එක නෙවෙයි අර මේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා මේ එතනින් එළියට එනකොට තිබුණ මූඩ් එක. අනිකර සම්පූර්ණ වෙනස්. ඒ මම දන්නේ නැහැ එතන මොකක් හරි එයාගේ මොකක් හරි ප්‍රශ්නයක් එන්න ඇති. මේ ඩොකියුමන්ට් ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් දැන් ඒ කට්ටිය එතන අර ඒ කියන්නේ ඉන්ටර්විව් එකක් යනද අර සාමාන්‍යයෙන් ඒ කට්ටිය එතන එහෙම ලොකු ඉන්ටර්විව් එකක් නැහැ. දැන් අර අපි හිතන් හිටියට එතන ලොකු ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා අපි මේ ඒ කියන්නේ ප්‍රශ්න එතන ප්‍රැක්ටිස් කරනවා අපි ගෲප් වල. ඉතින් මේ වගේ පාඩම් කරනවා. ඉතින් එහෙම වුණාට එතන ඒ වගේ ලොකු මේ ඉන්ටර්විව් එකක් කරන්නේ නැහැ ඒ කට්ටිය. ඒ කියන්නේ එතන සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකක් කරනවා කියලා කියන්නේ දැන් අපි එතන ඩොකියුමන්ට් ගිහින් දුන්නාම එයාලා දැන් අර අපේ ඩොකියුමන්ට් චෙක් කරන අතරතුර අපෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ඔයාගේ නම මොකද්ද? එතකොට ඔයාගේ වයස කීයද? එතකොට ඔයා යන කම්පැනි මොකද්ද? ඊට අමතරව ඔයාලගේ යන සිටි එක මොකද්ද? ඒ කියන්නේ කම්පැනියේ මොන වගේ කම්පැනියක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න අහනවා. ඉතින් අර ගෑල් ළමයා ඇතුළට ගියා. ඇතුළට ගිහලා සාමාන්‍යයෙන් එයා විනාඩි 20කින් විතර වගේ තමයි මේ එළියට ආවේ. ඉතින් එයා අර ඇතුළට ගිහිල්ලා එනකොට මේ එයාගේ තනිකර මූඩ් එක සම්පූර්ණයෙන් වෙනස්. ඒ කියන්නේ අර අඬන්න වගේ අන්න ඒ වගේ සීන් එකක් තමයි මට නම් අර මේ දැක්ක විදිහට පෙවුනේ. ඊට පස්සේ මේ දැන් මම එතන ලොකුවට එච්චර මේ අවුලක් කරන් තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් අර ගෑල් ළමයිගේ මූණම මට දැක්කට පස්සේ මේ මටත් බය හිතුණා. කියන්නේ දැන් අපි දන්නේ නැහැ ඉතින් ඇතුළට ගියාම මොන වගේ දේවල් වලට මූණ දෙන්න වේද කියලා. ඊට පස්සේ මේ මටත් බය හිතුණා. බලන්නකො මේ ඉරමේ මාරම ලස්සන තියෙනවා. පේනවනේ ලස්සන. මේ ඊට පස්සේ දැන් මටත් බය හිතුණා. ඊට පස්සේ කොහොම හරි කමන්නේ දැන් කොහොමද යන්න බෑ. දැන් මෙච්චර කාලෙක අවුරුදු ගානක් බලන් ඉඳලා ඉතින් අර අන්තිමේට එතෙන් ඇවිල්ලා මේ බය වෙන්න ඕනේ නෑනේ. ඊට පස්සේ දැන් ඒ ගෑල්ලා මෙලියට ආවට පස්සේ මම ගියා. ඊට පස්සේ ඩෝඩිය මේ මම ගියාට පස්සේ මම ගිහිල්ලා කියන මට දැන් 9:45 නේ තිබ්බේ. මම ඊට පස්සේ ගිහිල්ලා good morning sir කියලා කිව්වා. ඒ කියන්නේ එතන පිටිම් කෙනෙක් හිටියේ. ඊට පස්සේ එයා මගේ ඒ කියන්නේ එයා මොකක් හරි වැඩක් කරගෙන හිටියේ. මම පෑනකින් හරි මොකක් හරි ලියලී හිටියේ. ඊට පස්සේ මේ ගියාට පස්සේ මන් දිහා ඒ කියන්නේ අර දැන් මම එතන ගියානේ. මම ගිහිල්ලා good morning sir කියලා කිව්වට පස්සේ මේ මන් දිහා බැලුවා, ඔලුව උස්සලා බැලුවා. ඒ කියන්නේ ඔලුව උස්සලා කන්නගේ බැලුවේ. අම්මට ඒක දැක්කට පස්සේ මට තවත් බය හිතුණා. ඒ කියන්නේ දැන් අර ගෑල් ළමයා හින්දා දැන් මට ප්‍රශ්නයක් ඇති වුණොත් මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒ කට්ටිය මූඩ් වෙනස් වෙනවනේ. ඒ කියන්නේ දැන් අර ගෑල් ළමයා අතින් මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් එතන එතකොට අරයාගේ සම්පූර්ණ මූඩ් එක වෙනස් වෙනවා. එතකොට අර අපිනුත් මේ අහන්න තියෙන ප්‍රශ්න ගොඩක් වැඩි. අන්න ඒක නිසා මම දැන් පොඩ්ඩක් බය වුණා. ඊට පස්සේ මම දැන් එතන ගිහිල්ලා good morning කියලා කිව්වා. ඊට පස්සේ එයා ඔලුව උස්සලා බැලුවා. ඊට පස්සේ මේ මම good morning sir කියලා මේ මගේ ડોකියුමන්ට් එක මම එයාට දුන්නා. ඊට පස්සේ එයා මගේ ડોකියුමන්ට් එක ගත්තා. ඊට පස්සේ එයා මගෙන් ඇහුවා why did you came here today කියලා. ඊට පස්සේ මම කිව්වා මම ආවේ මගේ වීසා එක
ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ එයා මගෙන් ඇහුවා where are you going කියලා. ඊට පස්සේ මම යාර කිව්වා රුමේනියා යන්න තමයි මගේ වීසා එක ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ ඒ කියන්නේ එහෙම ප්‍රශ්න අහනකොට ඒ කියන්නේ අර එයාලා අපේ මූණ දිහා බලන් ඉන්නේ සමහර වෙලාවට එයාලා අපේ අයි කන්ටැක්ට් එක ටච් කරන් ඉන්නේ. ඒ කියන්නේ අපි අර උඩ බලනවද? ඒ කියන්නේ අපි අර කල්පනා කරන දැන් සාමාන්‍යයෙන් අර අපි දැන් සාමාන්‍යයෙන් අර මොකක් හරි ඒ කියන්නේ ඔය කතාවක් හරි මොහොත කරන්න ගියාම අන්න ඒ වගේ මේ එහෙම සාමාන්‍ය වෙනවනේ. ඒ කියන්නේ එහෙම කරන්නේ නැහැම සාමාන්‍ය වෙනවනේ. ඒ කියන්නේ අර ඒ වගේ දේවල් නිසා ඒ කට්ටිය අර අපේ S2 දිහාම බලන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාලත් දැන් එතනට ඉන්ටර්විව් එකට ගියාම එයාලගේ අයි කන්ටැක්ට් එක තියාගෙන අනිවාර්යයෙන්ම උත්තර දෙන්න. ඒ කියන්නේ වටපිට බලන්න, උඩ බලන්න. ඉතින් අර ඒ වගේ දේවල් එතන කරන්න යන්න එපා. එතකොට එහෙම වුණාම ඔයාලට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඊට පස්සේ මේ දැන් එයාලා ඒ කියන්නේ එතන ඉන කන්සිව්ල අපෙන් ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ එයාලා අපේ ඩොකියුමන්ට් බලන අතරතුර තමයි ඒ කියන්නේ ඩොකියුමන්ට් එක බලනවා. ඊට පස්සේ උඩ බලනවා අපෙන් ප්‍රශ්න අහනවා. අන්න ඒ වගේ තමයි ඒ කට්ටිය එතන ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ බය වෙන්න එපා. ඉන්ටර්විව් එකට යද්දි කවුරුත් බය වෙන්න එපා. එතන ඒ වගේ ලොකුවට මේ අර එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. ඊට පස්සේ එයාමයින් ඇහුවා why are you going Romania කියලා. ඊට පස්සේ මම යාර කිව්වා so I want to build my futures and I really want to go Romania and get a European experience කියලා. ඉතින් මම එහෙම උත්තර දුන්නා. ඊට පස්සේ එයා මගේ මූණ දිහා ටිකක් කරලා බලන් ඉඳලා okay කියලා ආයෙත් මගේ ඩොකියුමන්ට් එක ආයෙ චෙක් කරන්න ගත්තා. ඊට පස්සේ එයාමයින් ඇහුවා do you know about city you are going to work in Romania කියලා. ඒ කියන්නේ ඔයා රුමේනියාවට ගිහිල්ලා ඔයා වැඩ කරන සිටි එක ගැන ඔයා මොන හරි විස්තරයක් දන්නවද කියලා මම අහුවා. ඊට පස්සේ මම දැන් මට තිබුණ සිටි එක මරමුරේ. එතකොට මම සාමාන්‍යයෙන් යන්න කලින් ඒ ගැන පොඩි මේ එයාලා ගාලා හිස්ටරිකල් දේවල් එතකොට අන්න ඒ වගේ විස්තර මම බලන් ගියා. ඊට පස්සේ මම ඒ බලන් ගියපු ඒ කියන්නේ මම අර ස්ටඩි කරලා බලන් ගියපු විදිහට මම ඒ ටික එයාට මේ පැහැදිලි කරලා කිව්වා. ඊට පස්සේ එයා පොඩ්ඩක් අර මේ අර කලින් තිබුණ මූඩ් එක පොඩ්ඩක් වෙනස් වෙලා ඊට පස්සේ ඒ විස්තර කිව්වට පස්සේ එයා මේ මන් දිහා බලලා hina වුණා. ඊට පස්සේ මේ එයා මම ඇහුවා ඔයා කොහොමද දන්නේ කියලා. මං කිව්වා මම Google search කරලා බැලුවා ඒක බැලුවා. ඊට අමතරව මම මේ Facebook එකෙන් පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවා. එහෙම තමයි YouTube එකෙන් මම ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා ඒ සිටි එක ගැන. එහෙම කියලා මම කිව්වා. ඊට පස්සේ එයා මට okay good කියලා කිව්වා. ඊට පස්සේ එයා මට good කියලා කිව්වා. ඊට පස්සේ මේ එයා මට ඩොකියුමන්ට් ටික ඔක්කොම එතන චෙක් කරලා මේ එතන දැන් අපි මට මතක විදිහට අපි යන කාලේ ඒ කට්ටිය ගත්තේ ඩොලර් කැමරා පාත්‍රයනේ ඩොලර් 125ක් තමයි ඒ කාලේ ගත්තේ මට මතක විදිහට. ඔව් ඩොලර් 125ක් තමයි ගත්තේ. ඔයාලා ඒ සල්ලි අරන් යනකොට 2017න් උඩ ඒ කියන්නේ 2018 19 2017 අවුලක් නෑ 2017 18 19 20 අන්න ඒ වගේ අලුත් කරලා අරන් යන්න. මොකද මේ ඒ කියන්නේ යාලා එතන ගියාට පස්සේ ඒ ඩේට් එක බලනවා. ඒ කියන්නේ ඒ ඩේට් එක බලලා ඒ කට්ටිය මේ දැන් 100 කොළ 20 කොළ එතකොට 5 කොළ අන්න ඒ වගේ ඒ කට්ටිය වෙනම ඒ කට්ටියක ලාච්චුවක් දෙන ඒ ලාච්චුවට දාගන්නවා. මම එතන දැක්කා. මේ එයා ඒ වෙනම ඒ ටික දාගන්නවා. ඊට පස්සේ දැන් මගේ ඉන්ටර්විව් එක එතනින් ඉවරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 3-4ක් වගේ තමයි යහුවේ. ඉතින් අර සමහර කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට ගියාම බය වෙනවා. ඒ කියන්නේ එහෙම බය වෙන්න එපා. එතන එහෙම ලොකුවටම අර ඒ කට්ටිය මේ ප්‍රශ්න අහනවා කියලා මේ අර ඈ බය කර එහෙම අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර පොඩි ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ. ඒ කියන්නේ අපි එතෙන් ගිහිල්ලා දැන් අපි කියමුකෝ දැන් myself කියන්නේ කිව්වා කියලා. එතකොට ඉතින් අර ඒක පොඩ්ඩක් මේ බලාගෙන යන්න මේ ඒ වගේ myself සාමාන්‍යයෙන් එහෙම ලොකුවට මේ අමාරු දෙයක් නෙවෙයිනේ. myself කියන්නේ තමන් ගැන විස්තරයක් කියන්න කියලා කියන්නේ. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් බලාගෙන යන්න ඉන්ටර්විව් එකට යද්දි. දැන් අර ගෑල්ලාමට ඒ කියන්නේ මට ඉස්සරහින් ඉඳපු ගෑල්ලාමට මොනවද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. අර සාමාන්‍යයෙන් එතන ඇවිල්ලා මා විනාඩි 15ක් 20ක් විතර හිටියා මට මතක විදියට. ඉතින් එයා එතනින් යනකොට පොඩ්ඩක් අර මේ මූඩ් එක අවුල් ගිහලා ගියේ. මම හිතන්නේ එයාට මොකක් හරි තියෙන ප්‍රශ්නයක් වුණා, ඩොකියුමන්ට් ප්‍රශ්නයක් හරි. ඒ කියන්නේ එයාට එතන කතා කරගන්න බැරි දෙයක් හරි, ඒ වගේ දෙයක් හරි මොකක් හරි වුණා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ඉන්ටර්විව් එකට යනකොට පොඩ්ඩක් මේ ඉංග්‍රීසි නොලෙජ් එක හදාගෙන යන්න. ඒ කියන්නේ මෙහි රුමේනියාවට ආවට පස්සේ මෙහි කට්ටිය ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඉතින් අර ඉන්ටර්විව් එකේදී පොඩ්ඩක් අර මේ ඒ කට්ටිය ඉංග්‍රීසි නොලෙජ් එක බලන හින්දා අනිවාර්යෙන්ම ඔයාලා මේ යනකොට ඉංග්‍රීසි නොලෙජ් එක හදාගෙන යන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ඉංග්‍රීසි බැරි නම් සාමාන්‍යයෙන් රුමේනියා ක්ලාස් කරන ගෲප් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඒ ගෲප් වලට ජොයින් වෙලා ඔයාලට පුළුවන් මේ ඉංග්‍රීසි ක්ලාස් වලට සහභාගී වෙලා එයාලා කියලා දෙනවා. ඒ කියන්නේ එයාලා දැන් අර එම්බසියේ අහන ප්‍රශ්න එයාලා එතන සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට පුළුවන් මේ ගෲප් වල ජොයින් වෙලා මේ එයාලත් එක්ක ඒ වැඩේ හරියට කරගෙන යන්න. ඉතින්
එහෙම ඒ කියන්නේ මම ඒ වගේ group දන්නා මං ඒ group වල ඉඳලා තියෙනවා. එතකොට ඒ group වල ඒ කට්ටිය හරියටම ඒ කියන්නේ ඒ ඔයාලා කොහොමද යන්න ඕනි? එතකොට කොහොමද ඔයාලා මේ ප්‍රශ්න වලට ගිහිල්ලා උත්තර දෙන්න ඕනි? මේ දේවල් හැමදේම ඒ group වල යාලා කියලා දෙනවා. ඉතින් අවසානට එතකොට දැන් මම එම්බසි එකට ගිහිල්ලා ඒ වැඩට ගෙවුනාට පස්සේ මට සාමාන්‍යයෙන් මගේ වීසා එක ඕකේ කියලා මට දැනගන්න මට සාමාන්‍යයෙන් මාස 4ක විතර වගේ කාලයක් ගියා. ඒ කියන්නේ ඒක නම් ඇත්තටම ලොකු කාලයක්. දැන් නම් මම හිතන්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්විව් ගිහිල්ලා සතියක් දෙකක් විතර වගේ යනකොට ඔයාලට රිසල්ට් එක ගන්න පුළුවන් කොහොමද පාස්ද ෆේල්ද මොකද කියලා. ඒ කියන්නේ මම නම් කියන්නේ දැන් රුමේනියා එම්බසි ඉන්ටර්විව් යන කෙනෙක් කවදාවත් ෆේල් වෙන්න එපා. ඒ කියන්නේ අර අපි ගොඩක් හිතේ බලාපොරොත්තු තියන්න එතන යන්නේ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් එතන යද්දී අනිවාර්යෙන් පොඩ්ඩක් ඉංග්‍රීසි නොලෙජ් එක අනිවාර්යෙන් හදාගෙන යන්න. මේ නැත්තම් ඉතින් එතන ගිහිල්ලා මේ කට්ටිය අපි දන්නේ නැහැනේ මොනවද එතන අහන්නේ කියලා. ඒ කට්ටිය මොනවද අහන්නේ කියලා අපි දන්නේ නැහැනේ. ඒක නිසා අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නොලෙජ් එක හදාගෙන යන එක ඔයාලට ගොඩක් හොඳයි. ඉතින් මගේ වීසා එක මාස 4කින් පස්සේ තමයි ආවේ. ඒ කියන්නේ මම අර ඔයාලට කලින් කිව්වනේ. එහෙනම් අපි අර ඉන්ටර්විව් යනකොට ඒ දවස්වල කන්සිව්ලා මාස දෙකෙන් දෙකට මාරු වෙනවා. ඒ කියන්නේ දැන් ඒ දවස්වල 3 දෙනෙක් හිටියා. එතකොට දෙන්නෙක් යනවා ඊට පස්සේ එක්කෙනෙක් ඉන්ටර්විව් කරනවා. එතකොට අර SC නම්බර් ගොඩ ගහනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න නිසා අපිට මේ ඩේට් එකෙන්වත් පරක් වුණා. ඊට අමතරව මේ අපිට වීසා වැදිලා පොතට වීසා වැදිලා මේ අපිට මේල් එකෙන්වත් පරක් වුණා. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න හින්දා. ඉතින් මට දැන් මේ රුමේනියා ප්‍රොසෙස් එකටම ඒ කියන්නේ මේ මුළු ප්‍රොසෙස් එකටම මගේ ඔෆර් එක ඇවිල්ලා වර්ක් පර්මිට් ඇවිල්ලා ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරලා ඊට පස්සේ ඉන්ටර්විව් ඩේට් ඇවිල්ලා ඊට පස්සේ වීසා වැදිලා ඒ ඔක්කොම ප්‍රොසෙස් එකට මට සාමාන්‍යයෙන් අවුරුද්දයි මාස 6ක් 7ක් විතර වගේ ගියා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2කට කිට් වෙන්න වගේ ගියා. ඒ කාලේ කියන්නේ 2022 තමයි මම ඇප්ලයි කරේ. එතකොට දැන් අලුතෙන් ඇප්ලයි කරන කට්ටිය නම් සාමාන්‍යයෙන් එච්චර කාලයක් යන්නේ නැහැ. වර්ක් පර්මිට් එක සාමාන්‍ය මාස 3න් යනවා ඇප්ලයි කරාම. ඊට අමතරව එම්බසි වල ඩොකියුමන්ට් සබ්මිට් කරලා සාමාන්‍යයෙන් මාසෙකින් විතර වගේ ඔයාලට ඉන්ටර්විව් ඩේට් එකක් එනවා. ඊට පස්සේ ඉන්ටර්විව් ගිහිල්ලා ඔයාලා රිසල්ට් එක අද සාමාන්‍ය සතියෙන් දෙකකින් වගේ ඔයාලට රිසල්ට් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට අවුරුද්දක් විතර වගේ යනකොට ඔයාලට රුමේනියාවට එන්න ඒ වැඩ ටික ඔයාලට කරගන්න පුළුවන්. අර කියන්නේ මම අද මේ වීඩියෝ එක කරේ. ඒ කියන්නේ මගේ ගොඩක් දෙනෙක් අහලා තිබුණා කොහොමද රුමේනියාවට ගියේ, කොච්චර කාලයක් ගියාද, කොච්චර ගාණක් ගියාද. ඉතින් ඔන්න ওই ප්‍රශ්න ටික මයින් කට්ටිය අහලා තිබුණා. ඉතින් ඒ කට්ටියට මම අද මේ වීඩියෝ එකකින් උත්තර දුන්නා. ඉතින් ඔයාලා ඒජන්සි වලින් යන කට්ටිය නම් ඒ කියන්නේ මම කලින් වීඩියෝ දාලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝ ගිහලා බලන්න. මම වීඩියෝ දාලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒජන්සියක් කොහොමද හොයාගන්නේ, හොඳ ඒජන්සියක් කොහොමද හොයාගන්නේ. ඉතින් මේ වගේ විස්තර මම වීඩියෝ දාලා තියෙනවා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ ස්ක්‍රෝල් කරලා පහළ ගිහලා බලන්න කොහොමද ඒජන්සියක් හොයාගන්නේ මේ විස්තර ටික. ඉතින් ඔහොම තමයි අද මගේ වීඩියෝ කරන්නේ. බලන්නකෝ මේ මාරම ලස්සන තියෙන මේ හරිය දැන් මෙහි වෙලාව පොඩ්ඩක් ඉන්න බලන්න. මෙහි වෙලාව දැන් ඇවිල්ලා 7:34යි. ඉතින් බලන්න මේ තාම එළිය මේ මාරම එළියක් තියෙනවා. මාරම එළිය කියන්නේ මේ 7:34ටත් ඒ කියන්නේ අපි අර ලංකාවෙන් දෙකට විතර වගේ පේනවනේ. මේ කට්ටිය නම් ඔය ඉන්න. Salut. Bun. Frumos, da. Sigamos. Yo munga acolo lucra sigamos. Tu si aici sigamos? Da, no, Selimber, aici. Selimber? No, Extrema cel mare. Unde acolo profi? Aici. Așa? Da, sigim. Ciao. මේ අතට මේ මෙතන ගහක් තියෙනවා. ඒකේ මේ තියෙනවා මේ පොඩි ගෙඩි වගේ. ඒක ගෙඩි මේ කන්න. නම් ගෙඩි. මෙන්න මේ උඩ තියෙනවා ගෙඩි බා. උඩ තමයි තියෙන්නේ මේ ඉදිච්චෝ. මට සිරියනවා. මේ හරි. මෙතන. ආවිච්ච තමයි තියෙන්නේ.
මේ ඔක්කොම උඩ දින කාවෙච්ච බා. උඩට යන්න ඕනේ ඔය. දැක්මන්ත මේ කරේ නෝ. ඈ? මේ වෙරළු වගේ ඔමේ. මා රහත් ඉන්න ඉතින්. බාග්ඩිය ඉන්නේ. අර වගේ තමයි. මේ වැඩි උඩ යන්න බෑ. අත්තක් කරනවා ඉතින් බෙල්ල කඩනවා. ඔබෝයි. බෙල්ල කරනවා මල කෙලිය. මට මෙතන ගෙඩි මේ තියෙනවා මේ හරි තියෙන විදිහට නෑ අර උඩ තියෙන විදිහට මේ ඉතින් මොහොම තමයි අද මගේ වීඩියෝ එක මම ඉවර කරන්න. ඉතින් මගේ YouTube channel එක දැනටත් ඔයා subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා channel එක දැනටම subscribe කරගන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝම. චාෝ.